එක ගේන්නේ මෙයා ගැන. මෙයා බලාගත්තු ආච්චි දැන් අවුරුදු කීපයකට කලින් නැති වුණා. එතන ඉඳන් එයා ඉන්නේ ළඟ ගෙවල් කීපයක. ඉතින් ඔයාලට පේනවාද එයාගේ මේ කනේ ඉන්න කින්තුල්ල ගොඩ. ඒ වගේම ඇඟ පුරාත් ඉන්නවා. මේ පාර කනේ සෑහෙන්න හිටියා. ඊට පස්සේ ඔයාලට මේ ෆොටෝ එකෙන් පේනව නේද? දැන් ඒ කින්තුල්ල අයින් වෙලා ලස්සනට එයා ඉන්නවා. එයාට දුන්නේ මේ බෙහෙත් එක. ඉතින් මට මගේ ගෙදර හැදිච්ච එක්කෙනෙක් නෙමෙයි. එයාට අයිති එක්කෙනා දැන් මේ ලෝකේ නැති නිසා එයා ඉන්නේ එයා හිටපු ගෙදර ළඟ ඉඳන් ගෙවල් කීපයක් ළඟ. ඉතින් අපි පුළුවන් විදියට අපිට පුළුවන් දවසකට දෙපාරක් වගේ අපි යාට කෑම දෙනවා. ඉතින් මෙයාගේ මේ අසනීපේ දැක්කට පස්සේ සෑහෙන දුක හිතුණා. මොකද එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කින්තුල්ලෝ ඉන්නේ. කින්තුල්ලෝ දැන්නේ සෑහෙන ප්‍රමාණයක් කනේ හිටියා. අන්තිම ටිකේ ඒ කෙනෙක්ගෙන් මම බෙහෙත් දෙන්න කලින් සෑහෙන දුර්වලලා හිටියේ. කොහොම හරි බෙහෙත් එක දුන්නට පස්සේ දවස් දෙකකින් වගේ එයාගේ ඇඟේ හිටපු කින්තුල්ල හැලිලා එයාගේ ලස්සනට එයාගේ හැදීගෙන ආවා. ඉතින් අපිට අයිතිකාසිකමක් නැති වුණත් කෙනෙක් අපි දැන් ගෙදර කැති කරන බල්ලෙක්ට නම් මේ වගේ දෙයක් නිකන් බලන් ඉන්න හැනේ. මෙයා පාරේ ඉන්න කෙනෙක්. ඉතින් අපිට ගෙදර ඇති කරනවද පාරේද කියලා අපි වෙනස්කමක් කරන්න හොඳ නැහැ. සතෙක් දැක්කම යසන තත්ත්වයට පත් වෙලා ඉන්න නම් අපි යාට උදව් කරන්න ඕන. ඉතින් මමත් ඔයාලගෙන් ඉල්ලන්නේ මේ වගේ කෙනෙක් දැක්කොත් දෙපාරක් හිතන්නේ නැතුව උදව් කරන්න. මම අර දාලා තියෙන බෙහෙත් එකෙන් ඉක්මනට කින්තුල්ලු ටික හැලුණා. මෙයාට පවුඩර් එක දාන්නත් බෑ. ඔයාලට පේනවා ඇති මෙයාට කෑමක දුන්නාම මෙයා වටපිට බලනවා. පාරේ ඉන්න අනිත් බල්ලෝ එයිද කියලා ඒ තරම් මෙයා බයයි. ඉතින් ඒකයි අර කෑමත් එක්ක කලවම් කරලා දෙන්න පුළුවන් දෙයක්ම දෙන්න හෙව්වේ. ඉතින් කොහොම හරි අන්තිමට බෙහෙත් එක හොයාගන්න පුළුවන් වුණා. මේ තවත් දවසක් ගෙදරට ගෙනත් තියාගන්න නැත්තේ මොකද අපි ගෙදර නැති වුණොත් මෙයාට අපි ගෙදරත් එක්ක හුරු කරොත් ඊස්සේ මෙයාට කෑම නැතුව යනවනේ. ඒකට කාටවත් කරදර කරන්නත් බෑ මෙයාට කෑම දෙන්න කියලා. මෙයා මේ ඉන්න විදියටම අපි මෙයාට පුළුවන් විදිහට කෑම දෙනවා. ඉතින් අපි හැමෝම මේ වගේ සත්තුන්ට පුළුවන් විදිහට පිහිට වෙලා මෙයාලව බලාගමු. පුළුවන් විදිහට කෑම ටිකක් දෙමු. එහෙනම් අදට ගිහින් එන්න මතක ඇතුව ආරත් මගේ කෙනෙක් දැක්කොත් එයාට දෙපාරක් හිතන්න නැතුව උදව් කරන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක like කරලා subscribe කරන්න. හැමෝටම ගොඩාක් ස්තුතියි.